කාමරේට ආවම ආපු කාරණාව අමතක වෙන්නේ ඇයි? ඔයා කාමරේක දොරෙන් ඇතුළට එනවා. ඇවිල්ලා ඔන්න වටපිට බලලා ඔළුව පොඩක් අහන ගමන් කල්පනා කරනවා දෙයියනේ. මම මොකටද මේ කාමරේට ආවේ? ඔයාට දැන් මෙහිම වෙලා තියෙනවද? සාලේ ඉඳන් ඔයා කුස්සියට එනවා වතුර එකක් බොන්න කියලා. ඒ වුණාට කුස්සියට ආවට පස්සේ මතක නැහැ ඇයි ආවේ කියලා. ආපහු සාලෙට ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ මේක මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. මේක ඔයාගේ මතක ශක්තිය අවුලක් නෙවෙයි. මේකට විද්‍යාවෙන් කියන්නේ the doorway effect කියලා. අපේ මොලේ හරියට නිකන් කම්පියුටර් එකක් වගේ. අපි ඉන්න කාමරේ අනුව තමයි ඔය මොලේ ෆයිල් එක ඕපන් කරගන්නේ. උදාහරණයක් විදියට ඔයා අපි හිතමු සාලේ ඉන්නවා කියලා. එතකොට මොලේ වැඩ කරන්නේ අර සාලේ කියන ෆයිල් එකේ. හරිද? එතකොට ඔයා දොරක් පාස් කරගෙන අනිත් කාමරේට යනකොටම මොලේ හිතනවා පරණ ෆයිල් එක ක්ලෝස් කරලා අලුත් ෆයිල් එකක් ඕපන් කරගන්න ඕනේ කියලා. ආන්නේ ෆයිල් එක මාරු කරන තප්පරේදී තමයි පරණ කාමරේදී හිතපු දේ, ඒ කියන්නේ වතුර බොණ්ඩ ආවේ කියන එක එතනදී ක්ලෝස් වෙලා යන්නේ. ඉතින් ඒ කියන්නේ මේක මේ වාගේ මතකේ අවුලක් නෙවෙයි. මොලේ වැඩ කරන හරි අපූර්ව විදියක්. හදිසියවත් ඔයාගේ යාළුවෙක්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ කතන්දරේ කියන්න ඕනේ.